දඹදිනි සාහිත්‍යයේ සද්ධර්ම රත්නාවලිය කෘතිය රචනා කළ ධර්මසේන හිමියන්ට පසුව අපට හමුවන තවත් සුවිශේෂ කතුවරයෙක් තමයි මයුරපාද පරිවෙනාධිපති බුද්ධ පුත්‍ර හිමියන් කියලා කියන්නේ. මයුරපාද පිරිවෙන කිව්වට පස්සේ මේ පිළිබඳව සාහිත්‍ය ඉතිහාසය හොයා බලද්දී අපිට හමු වෙන්නේ බුද්ධ වර්ෂ 883 දී බුද්ධදාස රජතුමා විසින් මයුරපාද නමින් පිරිවෙනක් ආරම්භ කරලා තියෙනවා. මේ මයුරපාද පිරිවෙනට අමතරව වෙනත් පිරිවෙනක් ගැන අපිට සාහිත්‍ය ඉතිහාසයේ හමු වෙන්නේ නැහැ. අභිධම්මත්ත සංඝහ ටීකා සහ අභිධම්මතාර ටීකා කියන කෘති ද්විත්වය රචනා කරන මහා නේත්‍ර පාසාද පාමුල සුමංගල හිමියන්ගේ සහෝදර හිමි කෙනෙක් විදියට මේ මයුරපාද පරිවෙනාධිපති බුද්ධ පුත්‍ර හිමියන් අපිට හඳුන්වන්න පුළුවන්. කුඩා කාලයේ සිටම තමන්ගේ සහෝදර හිමියන් සමීපෙහි ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය ලැබමින් ඉගෙනගත් මේ මයුරපාද පරිවෙනාධිපති බුද්ධ පුත්‍ර හිමියන් අපිට වැදගත් වෙන්නේ එක් සුවිශේෂ කෘතියක් නිසා. ඒ තමයි පූජාවලිය කෘතිය. බුදුන් වහන්සේගේ නවරහාදී බුදුගුණ අතරින් පළමු බුදුගුණය අරහන් බුදුගුණය පාදක කරගනිමින් තමයි මේ පූජාවලිය කෘතිය රචනා වෙන්නේ. විශේෂයෙන් ඒ කාලේ රාජ්‍ය පාලනය කළ දෙවන පරාක්‍රමබාහු රජතුමාට බුද්ධත්වයේ ප්‍රාර්ථනා කිරීමට ආරාධනා කිරීමත් තමන් වහන්සේ විසිනුත් බුද්ධත්වයේ ප්‍රාර්ථනා කිරීම අරමුණු කරගෙනත් මේ කෘතිය රචනා කරලා තියෙනවා. ඉතින් පූජාවලිය කෘතියේ අපිට පරිච්ඡේද 34ක් පමණ දකින්න ලැබෙනවා. උන්වහන්සේ මේ පූජාවලියට අමතරව යෝගාර්ණවය ප්‍රයෝග රත්නාවලී නමින් වෛද්‍ය ග්‍රන්ථ දෙකකුත් රචනා කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදියට දඹදිනි සාහිත්‍යයේ සුවිශේෂ කතුවරයෙක් විදියට මයුරපාද පරිවෙනාධිපති බුද්ධ පුත්‍ර හිමියන් අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් තවත් දවසක සුවිශේෂ ගත් කතුවරයෙක් පිළිබඳව කතා කරන්න අපි ආයෙත් හමු වෙමු.